පොලිසියෙන් අවි ආයුධ තොගයක් සොයාගනී. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ ජයසේකර නොහොත් කොස්ගොඩ චුට්ටාට අයත් බව සැකකෙරෙන අවි ආයුධ තොගයක් තිස්ස මහාරාම සාමුගුලිය ප්‍රදේශයේ හේනක සඟවා තිබියදී තංගල්ල කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් හා පොල්හේන්ගොඩ යුද හමුදා පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් එක්ව කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව සොයාගෙන තිබේ. අත්අඩංගුවට පත් අවි ආයුධ අතර T56 උණ්ඩ 11ක්, M16 වර්ගයේ උණ්ඩ 3ක්, MPMG වර්ගයේ උණ්ඩ 3ක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි 2ක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත්ව ඇත්තේ තිස්ස මහාරාම කාවන්තෙස්සපුර පදිංචි 37 වැනි වියේ පසුවන අයෙකි. ඔහු කොස්ගොඩ චූටිගේ සමීපතමයෙකු බව පොලිසිය පවසයි. අත්අඩංගුවට පත් අවි ආයුධ හා සැකකරු තිස්ස මහාරාම පොලිසියට භාර දී ඇති අතර වැඩිදුර විමර්ශනයේදී සිදු කෙරෙන අතර සැකකරු හෙට තිස්ස මහාරාම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.